ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24, 25 සහ 26 දිනවල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනු ලැබෙනවා. 1993 වසරේදී මෙහි පළමු ප්‍රදර්ශනය පවත්වා ඇති අතර මෙවර ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ වසර 5කට පසුවයි. පැරණි තාක්ෂණයේ සිට නවීන තාක්ෂණය දක්වා මෝටර් රථ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගැනීමට හැකිවන පරිදි සංවිධානය කරන මෙම ප්‍රදර්ශනයේ මෝටර් රථ 150කට වැඩි ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරනු ලබනවා. මුලින්ම මේ අපි CMTA එකෙන් සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් සංගමය සහ ක්ලාසික් කාර් කප් සංගමෙන් සැමෝම වෙනුවෙන් ඔබ සැමෝම සාදරයෙන් පිළිගන්නවා. මං පොඩි වචන සල්පයක් විතරක් කතා කරන්නම් අද. මං හිතන්නේ අවුරුදු 6කට පස්සේ මම හිතන්නේ ගොඩක් අය බලන් ඉඳලා තියෙනවා මේ මෝටර් ෂෝ එක කවදා පටන් ගනීද කියලා. ඉතින් අපි හරි සතුටුයි මේ වගේ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා කියලා. මේ ආනයනෙත් වාහන ආනයන කිරීමත් අපිට අවස්ථාවක් ලැබිලා තියෙන හින්දා මම හිතන්නේ මේ අතීතයේ තිබ්බ මෝටර් ෂෝ එක අවුරුදු මම හිතන්නේ අපි පටන් ගන්නකොට 1993 තමයි පළවෙනිම මෝටර් ෂෝ එක තිබ්බේ. ක්ලාසික් කාර් ක්ලබ් එකයි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ඇසෝසියේෂන් එකක් එකතු වෙලා මේ මෝටර් ෂෝ එක විතරක් මම හිතන්නේ කියන්න ඕනේ ලංකාවේ අපි බ්‍රෑන්ඩ් නිව් වාහන බැලුවොත් එකම මෝටර් ෂෝ එක ක්ලාසික් කාර් ක්ලබ් එකයි අපේ අලුත් වාහන නියෝජනය කරන හැම ෆ්‍රැන්චයිස් එකක්ම එකට කරන එකම මෝටර් ෂෝ එක. ඉතින් මම හිතන්නේ මේ අවුරුද්දේ සැමෝම මේ මෝටර් ෂෝ එකට එනකොට ඔබතුමාලට බලා ගන්න පුළුවන් වෙයි ඇත්තටම මොන වගේ තාක්ෂණයක් අවුරුදු 6කට පස්සේ කොච්චර ලොකු වෙනසක් වෙලා තියෙනවද කියලා ලෝකේ. ඒ වාහනවල තියෙන ෆීචර්ස් ටික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ මේ ක්ලාසික් කාර් කප් එකෙත් මම හිතන්නේ පළමු වරට සංජීව වලස් කිව්වා වගේ මම හිතන්නේ ලොකුම ක්ලාසික් කාර් ක්ලබ් කලෙක්ෂන් එක මේ අවුරුද්දේ 150කට ආසන්න මේ සැරේ මේ පෙන්වන්න යනවා මෝටර් ෂෝ එකේ. ඉතින් මම මේ අවස්ථාවේ අපි සංගම දෙකෙන් මම කියන්නේ ඔබ සැමෝටම සාදරයෙන් පිළිගන්න කැමති. අපි මෝටර් ෂෝ එක තියන්න බලාපොරොත්තු වෙන්නේ ඔක්තෝබර් 24, 25, 26 BMICH එකේ. ඉතින් මම මේ අවස්ථාවේදී බොහොම ස්තුතියි මීඩියා පාර්ට්නර්ස්ලා ඔක්කොම අද දවසේ අපි මෙතන පැමිණිච්ච එක ගැන. ඔබතුමාලගේ සපෝට් එක අපි ගොඩක් අප්‍රීෂিয়েට් කරනවා. ඉතින් බොහොම ස්තුතියි. මම ක්ලාසික් කාර් ක්ලබ් එකයි CMT එක වෙනුවෙන් ඔබතුමා හැමෝම මේ මෝටර් ෂෝ එකට පැමිණෙන්න කියලා මම සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි.